හම්බෝ හරි මහන්සියේ ඩොක්ටර් ළඟට ගියාම එපා වෙනවා. එක එක જાතියේ ලෙඩ්ඩු ඉන්නේ. සසර කලකිරෙනවා. තාමුසෙට ওই අනුන් ගැන හොයන පුරුද්ද ඩොක්ටර් ගාවට ගියාමවත් හොඳ කරගන්න බැරි වුණානේ. අනේ මේ ඕයි මම කිව්වා කියලා හිතා ගන්නවකෝ. දැන් තාමුසෙට තියෙන ලෙඩේ මොකද්ද? ඒ විස්තරය අහන්නත් බැරි වුණානේ. තාමුස නිසා තමයි මට මේ ඔක්කොම. ඩොක්ටර් මට කිව්වා වැඩි කියලා හොඳටම. තාමුසේ දැන්වත් මං කියන දේ පිළිගන්නවා. තාමුසෙට වැඩි තමයි. අනේ මේ මගේ අකා උසන්න එපා මිනිස්සුયો. ඩොක්ටර් මට කිව්වේ සීනි වැඩි කියලා. අප්පට සිරි එහෙමද? එහෙනම් පරිස්සම් වෙන්න වෙයි. ඔව් ඉතින්. කෝ ඒයි බිරලි වුවයි මට කඩේ යන්න පරක්කු වෙනවා. ආයේ ඔන්න එකක්වත් මිස් කරගන්න එපා හොඳේ. ඔන්න ඔක්කොම ලියලා තියෙන්නේ. ඇයි මේක සීනි බිස්කට් මුකුත්ම නෑනේ. තේ එකක්වත් බොන්නේ කොහොමද? පරිස්සම් වෙන්න ඕනනේ මට සීනිනේ. ඩොක්ටර් කිව්වේ සීනි අහලකින්වත් යන්න එපා කියලා. තාමුසෙට සීනි තෙවුනට මට සීනි නෑනේ. තමුසේ මගේ මිනිහනේ ඉතින් මං කරන හැමදේම තමුසෙත් කරන්න ඕනේ. ඕකටයි කියලා වෙනසක් නෑ.